ගෙවුණු කෙටි සතිය තුළ ජාත්‍යන්තර අර්බුද මැදින් ඉදිරියට යන අපේ කොළඹ කොටස් වෙළඳපොළ බැංකින් සෙට් එක, යුටිලිටීස් සෙට් එක හොඳ වර්ධනයක පෙරනිමිති. ප්‍රධාන සමාගම් කිහිපයකම ටෙක්නිකල් තත්ත්වය ඕබෝට් සිටුේෂන් එකට ඉතාම ආසන්නයේ. New Millennium all in one. Join us. ආයිබෝවන් සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා New Millennium All in One YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජක ඔබ හැමදෙනාම. ඉතින් අද දිනේදී අපි මේ සූදානම් වෙන්නේ සතිය අන්තය කරන වීඩියෝ මාලාව තුලින් කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සතිය තුල ඇතිවෙච්ච ප්‍රධාන දර්ශකවල සාරාංශයකුත් ඒ වගේම පසුගිය සතිය තුල ඇතිවෙච්ච ටෙක්නිකල් බිහේවියර් එක පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීමකුත් ඒ හා සමගම මේ පසුගිය දත්ත මත පදනම් කරගෙන එළඹෙන සතිය ගැන ඉදිරිපත් කරන පුරෝකථනයකටත් තමයි මේ වීඩියෝ එක හා සම්බන්ධ වෙලා ඉන්න ඔබට මේව channel එක තුලින් සූදානම් කරලා තියෙන්නේ. එහෙමනම් වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකල් රැඳිලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක අතරතුරේදී අපි බලාපොරොත්තු වෙනවා පසුගිය සතිය අවසාන වෙද්දී ටෙක්නිකල් පැත්තෙන් පොසිටිව් පැත්තට ළඟා වෙමින් පවතින ඉදිරි සතියේදී වර්ධනයක් අපේක්ෂා කළ හැකි සමාගම් කිහිපයක් පිළිබඳව දැනුවත්භාවයක් ලබා දෙන්න. අපි මුලින්ම ගිහින් බැලුවොත් පසුගිය සතියේ මේ ASI දර්ශකයේ හැසිරීම දිහාවට පසුගිය සතිය අවසාන වෙද්දී ඒකක 463ක් වගේ ප්‍රමාණයක් ඉන්ක්‍රීස් වෙලා ඒ වගේම 2.91 වර්ධනයක් සහිතව ASI එක අවසාන සිකුරාදා දිනේදී 16379ක් විදිහට තමයි මාකට් එකේ ක්ලෝස් වෙද්දී වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම S&P SL20 දර්ශකය ගත්තත් පෙර සතියට සාපේක්ෂව ඒකක 163.2කින් ඉන්ක්‍රීස් වෙලා ප්‍රසන්ටේජ් එකක් විදිහට ගත්තාම 3.5ක ඉන්ක්‍රීස් එකක් සහිතව 4821ක් වශයෙන් උත් මාකට් ටර්න්ಓවර් එක ආසන්න වශයෙන් බිලියන 11 මට්ටමටත් ඒක පෙර සතියට සාපේක්ෂව බලපුවාම බිලියන 1.1ක වැඩිවීමක්. නමුත් ඔබ දන්නවා පසුගිය සතියේ දින 3ක් වගේ කාල සීමාවක් තමයි මාකට් එක ඕපන් වෙලා තිබුණේ. ඉතින් එහෙම බලපුවම මේක හොඳ ඉන්ක්‍රීස් එකක්. ඒ වගේම පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම 11.1ක ඉතාමත් සුබදායි වර්ධනයක් සහිතව මාකට් ටර්න්ಓවර් එකත් බොහොම පොසිටිව් මට්ටමට ළඟා වෙලා තියෙනවා පසුගිය සතිය අවසාන වෙද්දී. ඒ වගේම මේ ඩේලි ටර්න්ಓවර් එවරේජ් එකට අවධානය යොමු කරද්දී පෙර සතියට සාපේක්ෂව බිලියන 1.68කින් ඉන්ක්‍රීස් වෙලා පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම 84.8ක් වගේ දැවැන්ත වර්ධනයක් සහිතව ඩේලි ටර්න්ಓවර් එවරේජ් එක බිලියන 3.66 කියන සීමාව දක්වා බිලියන 3ට වැඩි ටර්න්ಓවර් එකක් වාර්තා වෙලා තිබීම ගැන ඉතාමත් සතුටුදායක මට්ටමක් තමයි මේ මට්ටම. ඒ වගේම මේ net foreign purchases වලට අවධානය යොමු කරද්දිත් අකණ්ඩව පැවතිච්ච net foreign selling එක නිමාවටපත් කරමින් මෙම සතිය අවසාන වෙද්දී මිලියන 86.2ක net foreign purchases එක සහිතව තමයි සතිය නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම මාකට් RSI එක weekly RSI එකට අවධානය යොමු කළොත් පෙර සතිය අවසාන වෙද්දී 61.6 මට්ටමේ පැවතිච්ච weekly RSI එක මෙම සතිය අවසාන වෙද්දී 66.7 දක්වා 0.5.1කින් පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම 8.3ක ඉතාමත් සතුටුදායක මට්ටමේ වර්ධනයක් අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ටෝටල් ක්‍රොසින් ප්‍රමාණයට පසුගිය සතිය තුළ ඇතිවෙච්ච අවධානය යොමු කළොත් මිලියන 1913ක ක්‍රොසින් ප්‍රමාණයක් පසුගිය සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මාකට් එකේ වර්තමාන ඉක්විටි තත්ත්වයට අවධානය යොමු කළොත් price earning ratio එක 8.7ක් වශයෙන් උත් PBV එක 1.15ක් වශයෙන් උත් dividend yield එක 3.31ක් වශයෙන් උත් market cap එක බිලියන 5875.5ක් වශයෙන් පෙර සතියට සාපේක්ෂව සියලුම ඉක්විටි පැත්තෙනුත් මේ dividend yield එක අරුණකොට ඉතුරු සියලුම දර්ශක ධනාත්මක පැත්තට වර්ධනය වෙලා තියෙනවා. top 10 capitalization company වලට අවධානය යොමු කරද්දී අපට පේනවා කාලයකට පස්සේ වාර්තා වුණු top 10 cap companies වල companies 10ම කාලයකට පස්සේ positive විදිහට තමයි සතිය අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතරින් වැඩිම වර්ධනයක් ඇති වෙච්ච සමාගම හැටියට
අපිට මේ LOLC එක 5.8ක් වශයෙන් උත් ඊට අමතරව මේ සම්පත් බැංක් එක JKH එක සහ කමර්ෂල් බැංක් එක කියන ෂෙයාර්ස් ඇතුළුව මෙල්ස්ටා කොප් එකත් 4.1ක වර්ධනයක් සහිතව ඉතාමත් සතුටුදායී මට්ටමේ ඉහළ වර්ධනයක් වාර්තා කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ සෙක්ටර් වයිස්ලි විදිහට පසුගිය සතියේ ඇතිවෙච්ච පර්ෆෝමන්ස් දිහාවට. අපි බලද්දී අපට පේනවා පසුගිය සතියේදී මේ software services, healthcare සහ commercial service කියන සෙක්ටර් තුන මාකට් එකේ නෙගටිව් විදිහට තමයි පසුගිය සතිය නිමා වෙද්දී වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ෆුඩ් ඇන්ඩ් රීටේලින් කියන ඉන්ඩස්ට්‍රි එක අගය වෙනස් නොවුන හැටියටත් ඉතුරු සෙක්ටර්ස් 16ම මාකට් එකට ඉතාම සුබදායී විදිහට පොසිටිව් විදිහට තමයි සතිය අවසාන වෙද්දී වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අතරිනුත් මේ ඩයිවර්සිෆයි ෆයිනෑන්ෂල් සහ කන්සියුමර් ඩියුරබල් කියන සෙක්ටර්ස් මාකට් එකේ පසුගිය සතියේ ඇතිවෙච්ච ධනාත්මක වර්ධනය සඳහා වැඩි දායකත්වයක් සැපයපු සෙක්ටර්ස් විදිහට අපට හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම අපි බැලුවොත් පසුගිය සතිය අවසාන වෙද්දී මාකට් එකේ ASI එක සඳහා ASI එකේ වර්ධනය සඳහා වැඩිම දායකත්වයක් සපයපු සමාගම් හැටියට මේ සම්පත් බැංක් එක JKH එක කමර්ෂල් බැංක් එක මෙල්ස්ටා කොප් එක ඊට පස්සේ ස්පේන් එක HNB බැංක් එක LOLC එක හේලිස් එක ඊට පස්සේ සෙන්ට්‍රල් ෆයිනෑන්ස් සහ CTC එක අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීමට පුළුවන්. ඊට පස්සේ අපි මාකට් එකේ පසුගිය සතියේ টොප් ගේනර්ස්ලාට අවධානය යොමු කළොත් ඒ අතරින් මේ EB ක්‍රේසි එක තියෙනවා. ඊට පස්සේ අමානා ලයිෆ් එක සහ මර්චන්ට්ස් ෂිපින් කම්පැනි එකත් සරන්ඩිප් හොටෙල් X කියන ෂෙයා එකත් මාකට් එකේ පසුගිය සතියේ টොප් ගේනර්ස්ලා වශයෙන් වාර්තා වෙද්දී টොප් ලොසර්ස්ලා වශයෙන් මේ ඔෆිස් ඉක්විප්මන්ට් සහ ලාෆ් ගෑස් කියන සමාගම් තමයි අපිට මේ ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීමට හැකි වෙන්නේ. ඉතුරු ෂෙයාර්ස් සියල්ලම මේ සත ගණන් වල ෂෙයාර්ස් නිසා ඒ වගේ සාමාන්‍යයෙන් 7-10ක වගේ වෙනස් වීමත් මේ ලිස්ට් වලට ඇතුළත් වෙන නිසා ඒවා තරම්ම ලොකු සැලකිල්ලක් දැක්විය යුතු සමාගම් විදිහට හඳුනා ගන්න බෑ අපට. ඉන් පසු අපි අද දිනේදී ප්‍රධාන වශයෙන්ම මේ වර්තමාන දර්ශක පිළිබඳව පසුගිය සතියේ ඇතිවෙච්ච ප්‍රධාන වෙනස් වීම් පිළිබඳව කතා කරපු නිසා අපි ටෙක්නිකල් ඇනලිසිස් එකට යොමු වෙලා බලමු වර්තමාන මාකට් එකේ ටෙක්නිකල් තත්ත්වය කොයි වගේද කියලා. අපි ටෙක්නිකල් ඇනලිසිස් එක සඳහා මුලින්ම ඩේලි chart එකට අවධානය යොමු කළොත් අපට පේනවා මේ පසුගිය ජනවාරි මාසයේ මාකට් එක පීක් එකේදී එතනින් පස්සේ ඇතිවෙච්ච මාකට් ඩ්‍රොප් වීමත් සමගම අවසාන වශයෙන් මේ 14600 වගේ කියන රේන්ජ් එකේදී තමයි මාකට් එක හොඳ සපෝට් එකක් අරන් මාකට් එක ඉන්ක්‍රීස් වීමට උත්සාහයක යෙදුනේ. ඉතින් ඒ අතරතුර සුවිශේෂී සිදුවීම් ගණනාවක් ඇති වුණා. අර ඇමරිකානු බදු ප්‍රතිපත්ති ඊට පස්සේ ඉන්දු පාකිස්තාන් ගැටුම් ඒ වගේම සුවිශේෂී සිදුවීම් ගණනාවක් ඇති වුණා. ඉතින් ඒකට පස්සේ මාකට් එක ටිකක් ලොකු කාල සීමාවක් මේ 15750 15950 වගේ කියන රේන්ජ් එකේදී ලොකු කාල සීමාවකදී පොඩ්ඩක් සයිඩ්වේස් එකකට ගමන් කරන ආකාරයකින් පොඩි ටර්න් ඕවර් සහිතව දින ගණනාවක් මේ කියන ඒරියා එක මාකට් එකේ පසු වුණත් පසුගිය සතියේදී ආරම්භක දිනේදීම 16000 කියන සීමාව පසු කරලා ඉන් පසුව ඉතුරු දින දෙකම ඒ සීමාවට ඉහළින් තමයි මේ කැන්ඩල්ස්ටික් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම ඊගාවට මාකට් එකේ මම ඊට පෙර වීක්ලි සමරයිස් වීඩියෝ වලදී ඇඳලා පෙන්නපු විදිහට ඊට පස්සේ හම් වෙන අභියෝගය තමයි මේ 16400 වගේ කියන රේන්ජ් එක. නමුත් මම හිතනවා මේ දිනවල තියෙන මේජර් ෂෙයාර්ස් වල ටෙක්නිකල් බිහේවියර් එකත් ඒ වගේම අපි බැංකින් සම්බන්ධ බැංකින් සෙට් එකේ සෙක්ටර් ඇනලිසිස් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී අපි කතා කරපු විදිහට මේ බැංකින් කියන සෙට් එකෙත් ඊළඟට හම්බෙන රෙසිස්ටන්ස් ලෙවල් එක අපි හිතනවා ඉදිරි කාර්තු වාර්තා බොහොම හොඳ වෙයි බැංකු වල. ඉතින් ඒවත් සමගම ඒ වගේම අපි දැක්ක JKH එකෙත් හොඳ ටෙක්නිකල් හැසිරීමක් වගේම හොඳ වොලියම්ස් එක ට්‍රේඩ් වෙනවා. ඊට පස්සේ BIL LOLC වගේ ෂෙයාර්ස් උත් හොඳ ප්‍රයිස් සමගින් ප්‍රයිස් ඉන්ක්‍රීස් වීම සහිතව
ලොකු ටර්න්ಓවර් වාර්තා වුණ නිසා අපිට වැඩි බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. ඊළඟට හම්බෙන මේ කියන 16400 16500 අතර හම්බෙන රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් කරගෙන ඉහළට මූව් වෙන්න තරම් ස්ට්‍රෝං ශක්තිමත් වටපිටාවක් ගොඩනැගෙමින් පවතිනවා. වෝලින්ස් ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමකට වර්ධනය වෙමින් පවතින නිසා ඒ වගේම අපි පෙරත් මතක් කරපු හැටියට මේජර් ෂෙයාර්ස් වල හැසිරීමත් බොහොම සුබදායී මට්ටමක පවතින නිසා අපට වැඩි බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. ඔය කියන රෙසිස්ටන්ස් ලෙවල් එක බීට් කරගෙන යලිත් වතාවක් අර 17000 වගේ කියන සීමාව දක්වා මාකට් එක හොඳ ගමනක යෙදෙයි කියලා. ඉතින් බෑඩ් නිවුස් මොනවත් ඉදිරියේදී එයි කියලා අපට බලාපොරොත්තු වෙන්න ටිකක් අපහසු නිසා වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකි මාකට් ඉන්ක්‍රීස් වීම සම්බන්ධයෙන් අපි monthly chart එක බැලුවත් monthly chart එකෙත් අපිට මෙන්න මේ විදිහේ chart pattern එකක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් එතනදිත් අපි හැමදාම ඇඳගන්න parallel channel එකත් ඇඳගෙන බැලුවොත් මෙන්න මේ විදිහට තමයි දකින්නට ලැබෙන්නේ parallel channel එක. ඒ වගේම අවසාන මාසයේ monthly candlestick එකත් green මට්ටමේ වර්තමානයේ වෙද්දී green මට්ටමේ හොඳ ඉහළ ප්‍රමාණයක් ඒ කියන්නේ ලොකු candlestick එකක් නිර්මාණය වෙනවා. ඉතින් ඒකත් ඊටම සතුටුදායක මට්ටමක්. ඉතින් ඒ වගේම මේ මාසයේ අවසාන වෙන්න තවත් දින කිහිපයක් තියෙන. ඉතින් අපිට වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකි monthly candlestick එක ගොඩක්ම හොඳ candlestick එකක් නිර්මාණය වෙයි කියලා මම මීට පෙර අප්‍රේල් මාසයේ අවසාන සතියේ සමරයිස් වීඩියෝ එකේදී මතක් කරා. මේ මාසයේ බොහෝ විට මාකට් එක සුබදායි පැත්තට ගමන් කිරීමේ ඉහළ හැකියාවක් තිබෙන බව. ඉතින් ඒ විදිහටම මේ වෙද්දී මාකට් එක හොඳ පොසිටිව් ඉන්ක්‍රීස් එකක් කරන් තිබෙනවා. ඒ වගේම අපි හැමදාම කතා කරන ඉතුරු ඉන්ඩිකේටර්ස් වලට අවධානය යොමු කළොත් ඩේලි chart එකේ RSI එක 66 කියන සීමාවෙත් OB එකත් පොසිටිව් විදිහට ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඒ වගේම MACD එකෙත් පසුගිය සතියේ ඇතිවෙච්ච තත්ත්වය මත පොඩ්ඩක් අර බුල් සිග්නල් එක තවදුරටත් එක්ස්පැන්සල් වෙලා තිබෙන ආකාරයක් තමයි සතිය අවසාන වෙද්දී ඩේලි chart එකේ දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ වීක්ලි chart එකේ RSI එක බැලුවොත් වීක්ලි chart එකේ RSI එකත් 66.7 කියන ඉතාම පොසිටිව් මට්ටමෙත් OB එකත් හොඳ ඉන්ක්‍රීස් එකක් කරන් තියෙනවා. ඒ වගේම MACD නෙගටිව් සිග්නල් එකත් ඉතාම ආසන්නයේ පොසිටිව් සිග්නල් එකට ඉතාම ආසන්න මට්ටමේ ගමන් කරන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. monthly chart එකේ RSI එක බැලුවොත් 70 ඒ කියන්නේ just overbought situation එකට ළඟා වෙලා තියෙනවා. ඒ වගේම OB එක අර තාමත් OB එකේ නම් අපට දක්නට ලැබෙන්නේ නෙගටිව් සිග්නල් එක පොඩ්ඩක් අර පසුගිය කාල සීමාවේ ඇතිවෙච්ච සෙලින් ප්‍රමාණයත් එක්ක. නමුත් අපිට ඉදිරියේදී අර daily weekly chart වල ඉන්ක්‍රීස් එක සමග ඉදිරියේදී OB එකත් පොසිටිව් සිග්නල් එකක් දක්නට ලැබෙයි. MACD එක ගත්තාම නම් MACD එක සෑහෙන කාල සීමාවක් තිස්සේ මේ monthly chart එකේ පොසිටිව් සිග්නල් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක අර පසුගිය මාකට් ඩ්‍රොප් එකේදීවත් MACD එක monthly chart එකේ නෙගටිව් සිග්නල් එකක් දුන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපට අර long term trend එකේ තත්ත්වය අයිඩෙන්ටිෆයි කර ගැනීම ඉතාම පහසුයි. එහෙමනම් අපි ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් සියල්ලක්ම වගේ කතා කරා. ඒ වගේම මම වීඩියෝ එක මුලදී මතක් කරා ෂෙයාර්ස් කිහිපයක් එළඹෙන සතියේ බොහෝ විට හොඳ ඉන්ක්‍රීස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් මේ ලංකා ඇලුමිනියම් PLC, ඊට පස්සේ Pan Asia Bank එක, ඊට පස්සේ LMF එක සහ මේ Life Energy Fund කියන සමාගමත්, ඊට පස්සේ ආසියා කමොඩිටිස්, ඒ වගේම කෝපරේටිව් ඉන්ෂුරන්ස් සහ බැංකින් සෙට් එකට අදාළ සියලුම ෂෙයාර්ස්, ඒ වගේම වොන් වැලිබල් වන් එක, ඊට පස්සේ මේ ප්‍රධාන ෂෙයාර්ස් වෙන මේ JKH එක වගේ ෂෙයාර්ස් වලත් ඉදිරි සතිය හොඳ වර්ධනයක් අපට බොහෝ විට අපේක්ෂා කළ හැකි. නමුත් අපි මේ කතා කරන දේවල් බොහෝ විට අපි මේ කතා කරන්නේ පසුගිය සතිය සහ මේ ටෙක්නිකල් බිහේවියර් එක මත. නමුත් ෆයිනෑන්ෂල් මාකට් එකක් ඕනම වෙලාවක ඕනම හදිස්සි තත්ත්වයකදී අපි මේ බලාපොරොත්තු වෙන දේවල් එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක නිසා මේක බයි එහෙම නැත්නම් සෙල් හරි හෝල් රෙකමෙන්ඩේෂන් එකක් දෙනව නෙවෙයි. මාකට් එකේ වර්තමාන තත්ත්වය මත තිබෙන ටෙක්නිකල් තත්ත්වය මත තමයි මේ ෂෙයාර්ස් ගැන මම ඔබට මතක් කිරීමක් කළේ.
මොකද මේ වීක්ලි වීඩියෝ එකේදී වීක්ලි සමරයිස් වීඩියෝ එකේදී මීට පෙර මං ෂෙයාර්ස් ගණනාවක් ඔබට මතක් කරලා තියෙනවා මීට පෙර ඔය විශේෂයෙන්ම UML එක ඒ වගේ ෂෙයාර්ස් ගැන ඒවා බොහෝ ඉහළ ප්‍රයිස් වලට ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන වෙනම වීඩියෝ එකක් නොකලා තිබුණත් ඒවා ගැන අවධානය යොමු කරපු අය මම හිතනවා හොඳ ගේන් එකකුත් ලබාගෙන ඇති. එහෙමනම් අද දිනේදී මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකල් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.